සුබ දවසක් මගේ යාළුවනේ. Travel with සහකාරී අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. බණ්ඩාරවෙල යන ඔයාලට යන්න තියෙන තවත් තැනක් ගැනයි අද අපේ මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. එහෙනම් අපේ channel එක subscribe කරගෙනම එන්නකෝ අපේ වීඩියෝ එක පැත්තට. බණ්ඩාරවෙල යන අතරමඟදී අපිට හල්දුම් මුල්ල හම්බ වෙනවා. පාරට පේන්න තියෙන දේවාලේ මකර තොරණ ළඟ ඉඳලා කිලෝමීටර් 5ක් ඇතුළට යනකොට අපිට සොරගුණේ දේවාලය හම්බ වෙනවා. මේ දේවාලය අවුරුදු 600කට වඩා පැරණි ඉතිහාසයක් වගේම ගොඩාක් හාස්කම් පිරුණු කතරගම දේවාලයක්. මේ දේවාලෙට සොරගුණේ දේවාලය කියලා නම හැදුනේ මෙන්න මෙහෙමයි. මේ ප්‍රදේශයේ යාප කියලා ප්‍රාදේශීය පාලකයෙක් ඉඳලා තියෙනවා. මේ පාලකයා සටනකට සූදානම්නුයි ඉඳලා තියෙන්නේ. සටනට යන්න කලින් කතරගම දෙවියන්ට බාරයක් වෙලා යන්න ඕනි කියලා මෙයා කල්පනා කරලා තියෙනවා. ඉතින් කොහොම හරි සටන ජයග්‍රහණය කරන්න මොහුට පුළුවන් වුණා. හැබැයි තමන් වුණු බාරය අමතක වුණා. ටික දවසක් ඉන්නකොට මේ පාලකයාගේ ස්වරේ ආබාධයක් ඇති වෙලා කතා කරන්න අපහසු වුණා. මෙහෙම දෙයක් උනේ ඇයි කියලා කල්පනා කරලා බලනකොට කලින් වෙච්ච බාරය මතක් වෙලා තියෙනවා. ස්වරේ ආබාධයේ තියෙද්දිම මොහු දේවාලයක් නිර්මාණය කරන්න සුදුසු තැනක් හෙව්වා. ගම වටේම ඇවිදලා මෙතනට එද්දිම ඒ ස්වරේ ආබාධය හොඳ වෙලා තියෙනවා. ඉතින් ස්වරය ගුණ උන තැන සොරගුණේ කියලා හඳුන්වලා සොරගුණේ කතරගම දේවාලය මේ විදියට ඉදි කරලා තියෙනවා. ඉතින් ඔයාලා බණ්ඩාරවෙල පැත්තේ යනවනම් මේ සොරගුණේ දේවාලයට යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි Travel with සහකාරී අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම පරිස්සමට ඉන්න.